6 වෙනි ශ්‍රේණියේ එක මොඩියුල් එකක ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වැරද්ද බාරගෙන ඒක නිවැරදි කරන්න අපි වහාම කටයුතු කරා. ඒක තමයි වගකිව යුතු ආණ්ඩුවක් හැටියට කළ යුත්තේ. ஸ்ரீலங்கா இன்சூரன்ஸ் லைஃப் ஆகிய நாம் முழு நாட்டுக்கும் இனிய புத்தாண்டாக அமைய வாழ்த்துகிறோம். ඒක අපේ වගකීම. ඒ වගකීමත් එක්ක තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. නමුත් විපක්ෂය මොකද්ද මෙතන උත්සාහ කරේ? ඒක උස්සගෙන මේ අන්තර්ගතය ගැන කිසිම දැනුමක් නැතුව කිසිම හැඟීමක් නැතුව ඉතාමත්ම වෛරී අන්දමින් මොකක් හරි හැම අවස්ථාවකම මේ බලන්නේ සමහර වෙලාවට මේ ආණ්ඩුව පෙරලා ගන්නනේ. දැන් අප්‍රේල් නෙවෙයි දැන් දෙසැම්බරද කොහෙද තව ජනාධිපති කෙනෙක් එනවා කියලා මම දැක්කා. ඉතින් මේ ඔන්න ඔය නෑ මේ ආයිත් කියනවා. ඉතින් ඒ නිසා අගමැති පෙරලනවා කොහෙක පෙරලන්නේ? ඔව් අගමැති වයින් කරනවා කියවනේ දැන් ඒ යෝජනාවත් ඉල්ලාස් කරගෙනද කොහෙද? කවද දෙන්නේ කියලා අහන්න. ඒක තමයි කවදද ඒක ගේන්නේ? මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. හරි? no confidence motion එක ගේනකම් මම මේ බලාගෙන ඉන්නේ. හරි ජනාධිපති අයින් කරගන්න බැරුණා මදුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කරානේ. කෝ ඉතින් ඒ උත්සාහයක් නැහැනේ. හරි ඉතින් මම මේ අද පාන්දර අද මේ උදේ ඇවිල්ලා මේ දුවගෙන ආවේ මේ no confidence motion එකට මුණ දෙන්න කියලා කෝ ගේන්නේ නැද්ද හරි අපරාධේ අපි නම් ලෑස්ති වෙලා හිටියේ මම මේකත් කියන්නම් no confidence motion එක ඔබතුමන්ලා ගේන්න ඕනේ මේ රටේ ජනතාව තීරණය කරාම මේ අගමැති වෙනස් වෙන්න ඕනි කියලා අපි ගෙදර යන්නත් සූදානම්. හොඳේ ඒක මම අපි වගේ කියන්නේ මේ රටේ ජනතාවට අපේ හෘද සාක්ෂියට. ඉතින් ඒ අනුව අපි වැඩ කරගෙන යන්න. ගරු කතානායකතුමනි අපි මේ ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ලෝකයට ගැලපෙන මේ අද ලෝකයේ අතිශයින්ම මේ සංකීර්ණ කාටවත් ප්‍රිඩික්ට් කරන්න බැරි විදියට වෙනස් වෙන ඉතාමත්ම අපි වගේ රටවල් විතරක් නෙවෙයි දියුණුව කියලා කියන රටවල් උනත් මේ අධ්‍යාපනය ගැන ඇත්තටම වෙනස් විය යුතු දිසානතිය ගැන අතිශයින් බරපතල සාකච්ඡාවක ඉන්න මොහොතක අපි මේ බාල තුට්ටු දෙකේ සාකච්ඡා කළ වැඩක් නෑ ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ මෙතන දියුණු සාකච්ඡාවක් මේ සඳහා අවශ්‍යයි. ඒ දියුණු සාකච්ඡාව ගන්න අපි හැම වෙලාවෙම සූදානම්. ඒ සඳහා මේකේ අන්තර්ගතය හොඳට බලලා ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැනත් හොඳට අධ්‍යයනය කළා. මතු පිටින් දේවල් වචන ටිකක් විතරක් අහුල ගන්න නැතුව ඇත්තටම ඒ බරින් අපි මේ සංවාදය කරමු කියන යෝජනාව කරමින් ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.